උඹ ගෙදර යන්නත් උන අපි වැඩ කරන්නත්. අම්මට වන්දේ ගාතාව කියලා වැන්දට සමාව ගනි. ලෝකගෙන් ඔව්. ඊට පස්සේ තුඹට අම්මට කියලා ගාතාවක් කියාවි. අනේ මගෙන් කුණු හබ්බා ගන්න එපා කළුව හොඳේ. මොනවද ලොකුත් දන්නේ නැහැ. පිස්සු කෙල්ලෝ මේ එක. මේ වරින් කහට ඩිංගක් බොන්න නැද්ද එහෙම පස්සේ මේ හිටහන්කෝ කිරිබත් ඩිංගක් බෙදලා ගෙනත් දෙන්නම් කියලා ඇඩ් එක දාගෙන ආවා. ඉරිබත් කවලේ නෙලන්න හැදුවේ. ගේ වටේ රවුමක් බයිසිකලෙන් පැදකුණු කරලා වෙට්ටුවක් දාලා බේරුනේ හොඳේ. එහෙනම් ගේ වටේම බඩයක් නැතිනේ. අනේ කළුවා මේ ඔහොමගෙන් නෑ ඔහේ යන්න එපා මේ කළු මාමි පොඩ්ඩක් ඔහේ බලලා කියනකො මොකද්ද ඔකට කරන්න හොඳම වැඩේ අල්ලලා අඩියක් ගස්ස මොක අමතක වෙන්න. අන්න ඒක තමයි කරවන්න ඕන ඒත් බං ඕක කරන්න අපිට කොහෙද සල්ලි නැහැ ගියද? සාන්තපොතේ කඩටම නෙළුවයි. නැත්තේමත් නෑ. දෙක තුන වදිද්දි මම පෙරලගෙන පැන ගත්තා. ඔය දැන් හොඳටම පුරුදු වැඩේනේ. මොන වැඩේ? දෙක තුන වදිද්දි පයවල දුවන වැඩේ. අනේ මගේ කුණු හබ්බා ගන්න නැතුව ඉන්නෝ කළු මාමේ. මිනිහෙකුට කොලොප්පන් කරනකොට අඩු ගානේ මේ මිනිහාගේ වයස ගැන හරි හිතලා බලපන්. අනික මිනිහෙක් වැටුණාට පස්සේ කොලොප්පන් කරන්න එන්න එපා හොඳේ. නැකිටෝලයි කරන්න ඕන. මොනවයි? කොලොප්පන්. අනේ අම්මපා ඩෝප් වෙලා හිටියේ නැත්නම් ගානුඹ ඇට කොඩු වෙනම විසලා යන්න හොඳේ. මුලින් උඹ කුසුමගෙන් කුටි කන එකෙන් බේරියන්කෝ.